අපි අහනකොට ඔයාලා ඇයි මේ ඕස්ට්‍රේලියාවට ආවේ කියලා කියනකොට ඒකට පොදු උත්තරයක් කවුරු හරි දුන්නොත් එහෙම ඒකට දෙන්න වෙන්නේ අපේ ඊරණම තමයි කියලා. අපේ දෛවය තමයි කියලා. මෙතන ඉන්න පින්වතුන්ගෙන් 5%ක්වත් නැතුව ඇති පුංචි කාලේ ඉඳලම ප්ලෑන් එකක් තිබුණා ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න. පුංචි කාලේ ඉඳලම ප්ලෑන් එකක් තිබුණ කෙනෙක් ඉන්නවා නම් පුංචි කීප දෙනෙක් වෙන්න පුළුවන්. බහුතරකයකගේ එවැනි බලාපොරොත්තුවක් නැහැ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා පදිංචි වෙන්න ඕන කියලා. නමුත් ඔබ දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඔබ මෙතෙන්ට ගෙනාවේ කවුද? ඔබ මේ රටේ ජීවත් වෙන තැනටපත් කළේ කවුද? ඔබට මේ රටේ ජීවත් වෙන එක වාසනාවන්ත වෙන්න පුළුවන්, සැපදායක වෙන්න පුළුවන්, කෙනෙකුට කරකස වෙන්නත් පුළුවන්. කෙසේ හෝ මෙතෙන් ඔබ ගෙනාවේ කවුද? තුරු කෙනෙකුට තනි වචනෙන් කියන්න පුළුවන් දෛවය කියලා, ඉරණම කියලා. නමුත් මේ දෛවය කියන එක ඉරණම කියන්නේ මොකක්ද? ඒකට දෙන්න පුළුවන් හරි උත්තරේ මොකක්ද? ඒක කර්මයක්ද? එහෙම නැත්නම් අපේ උත්සාහයද? අපේ වීරියද? මොකක්ද දෛවයට දෙන්න පුළුවන් හරි අර්ථකථනය? නමුත් මම මේ විදිහට වචනයක් කිව්වොත් මං හිතනවා ඒකට ඔබ එකඟ වෙයි කියලා. ඒ තමයි අවස්ථානුකූලව අපි ගන්න තීරණත් එක්ක තමයි අපේ ජීවිතය ඉස්සරහට යන්නේ. ඒ වෙලාවට ගත්ත තීරණ දැන් ලංකාවේ ඉඳින් යම් ඇති වුණ ආර්ථික අපහසුතා හෝ රැකියාවේ ප්‍රශ්න හෝ පවුලේ ඇතිවෙච්ච යම් හේතුන් මත හෝ ළමයි ගැන සිතීම හෝ තමාගේ අනාගතය ගැන සිතීම හෝ එවැනි සිද්ධියකට ඔබ ගත්ත තීරණයක් තමයි ඕස්ට්‍රේලියාවට පැමිණීම. අවස්ථානුකූලව ඒ වෙලාවට ගන්න තීරණ අනුව අපේ ජීවිත ඉස්සරහට යනවා. මමත් අවස්ථානුකූලව ගත්ත තීරණයක් තමයි පැවිදි වෙනවා කියන එක. ඉතින් ඒ අනුව මමත් හාමුදුරන් වහන්සේ නමක් වුණා. ඔබ අවස්ථානුකූලව ගත්ත තීරණයක් තමයි නෑ අපිට මහාන වෙන්න උවමනාවක් නෑ. අපි ගිහි ජීවිතය ගත කරනවා, මම බඳිනවා, අපි දරුවෝ හදනවා කියලා ගත්ත තීරණත් එක්ක තමයි ඔබගේ ජීවිතයේ ওই තත්වයට දැන් ඉන්න තැනටපත් වෙලා තියෙන්නේ. ඔබ මෙහෙම හිතන්න බලන්න අපේ ජීවිතේ තීරණාත්මක සාධකය බලාපොරොත්තුවද ප්‍රාර්ථනාවද කියන එක ඒක අපේ ජීවිතේට කොච්චර වටිනවද කොච්චර අපේ ජීවිතේට බලපෑම් කරනවද කියලා ඔයාලම තනියෙන් හිතලා බලන්න. බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව. ඔබගේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා ආපු ඔබගේ ජීවිතේ ඔබ බලාපොරොත්තු බලාපොරොත්තු වෙච්ච දේවල් වලින් හා ප්‍රාර්ථනා කරපු දේවල් වලින් හා ඔබට දැනට ලැබිලා තියෙන මොනවද? බලාපොරොත්තු වෙච්ච දේවල් ප්‍රාර්ථනා කරපු දේවල් වලින් ඔයාලට මේ වෙනකොට කීයක් ඉෂ්ට වෙලා තියෙනවද? ඇත්තටම වෙලා තියෙන්නේ බලාපොරොත්තු වෙච්ච දේවල්ද ප්‍රාර්ථනා කරපු දේවල්ද? ඒ මොහොතට ගත්ත තීරණ අනුව ඔබ දැන් මෙතෙන්ටපත් වෙලාද? ඒ මොහොතට ගත්ත තීරණ අනුව ඔබ ඔයාලා මේ තත්ත්වයටපත් වෙලා. මේ තත්ත්වයටපත් වෙලා කියන්නේ මේ මහා ආඝාතයකට වැටෙනවා කියනව නෙවෙයි මේ දැන් ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ එහෙම. එතකොට ඉදිරියටත් ඔබගේ බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනාව හෝ නෙවෙයි ඔබව ඉදිරියට ඇදගෙන යන කෙනා බවට පත් වෙන්නේ ඔබත් ගන්න තීරණ. ඒ ගන්න තීරණ හරි වුණොත් යහපත් තීරණමක් හැදෙයි. ගන්න තීරණ වැරදි වුණොත් අයහපත් තීරණමක් හැදෙයි. ඔය විදිහට ඉරණම හැදෙන්නේ. ගන්න තීරණ යහපත් වුණොත් එයාට පිනෙන් පෝෂණය දෙනවා. එයාට සපෝට් එක දෙනවා. ගන්න තීරණ වැරදි වුණොත් පාපයෙන් එයාට සපෝට් එක දෙනවා. ওই විදිහටයි සසර හැදෙන්නේ. ඔක තේරුම් ගන්න. ඒත් එකම ඔයාලට ඔන්න තව කාරණාවක් විමසන්න කාරණාවක්. ඒ තමයි ඔයාලගේ ළමයි ගැන ඔයාලට තියෙන බලාපොරොත්තුව. ඔයාලගේ ළමයිගේ අනාගතය ගැන ඔයාලට තියෙන ප්‍රාර්ථනාව සහ බලාපොරොත්තුව.
නමුත් ඔයාලම දැන් කිව්වා හිතෙන් හිතුවා අපේ ජීවිතේ ගොඩාක් සිද්ධ වෙලා තියෙන්නේ බලාපොරොත්තු ප්‍රාර්ථනා නෙවෙයි කියලා. බලාපොරොත්තු වෙච්ච ඒවාත් නෙවෙයි ප්‍රාර්ථනාත් නෙවෙයි. එහෙනම් ඔයාලගේ ළමයි ගැන ඔයාලගේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා නෙවෙයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ එයාලා ගන්න තීරණත් එක්ක එයාලගේ ජීවිතය ඉස්සරහට යනවා. ඉතින් අපි ගන්න තීරණේ යහපත් වෙන්න නම් අපිට ඒ තීරණය ගන්න හිතේ යහපත් අදහසක් එහෙම නැත්නම් දැක්මක් කල්පනාවක් තේරුමක් අපේ ජීවිතේ තියෙන්න ඕන. ආන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට උපකාරයක් ඕනන්නේ.